Hello ළමයි, welcome back to Lucky Minds YouTube channel. අද මේ vlog එකකින් ඔයාලට අරගෙන එන්නේ මගේ හොඳම යාළුවා කියන්නේ සෙව්ගේ බර්ත්ඩේ එක දවස කොහොමද ගෙවුනේ කියලා. අපි ඉස්සරහට බලාගෙන යන්. ඔය තියෙන බර්ත්ඩේ එකට කලින් දවසේ රෑ අපි චූටියට යාගේ බර්ත්ඩේ ෂූට් එකක් කළා. මගේ ෆෝන් එකෙන් තමයි කළේ, මොබයිල් ෆෝන් එකෙන්. ඊට පස්සේ මේ පහුවදා අපි පාන්දරම හිතුවා ඩේ අවුට් එකක් යන් කියලා අපි තුන්දෙනා. ඉතින් දැන් මේ පාන්දර අපි බස් එකට යන්න තමයි ඇවිල්ලා ඉන්නේ. අපි යන්න ප්ලෑන් කරේ දියසරු පාක් එකට ගිහිල්ලා ඊට පස්සේ වන් ගෝල් ෆේස් එකට ගිහිල්ලා අර ඒක ඇල්තින් ගේම් එකක් ඇවිල්ලා තියෙනවානේ. අන්න ඒකත් කරලා හපෝ වෙන්න තමයි ප්ලෑන් කරගෙන ගියේ. මේ නොවැම්බර් 9 ඉරිදා තමයි අපි මේ ගමන ගියේ. චුට්ටක් පරක්කුනේ මේ දවස් ටිකේ චුට්ටක් වැඩි හින්දා තමයි වීඩියෝ එක එඩිට් කරන්න කලින්. දැන් මේ අපි කොටුවට ඇවිල්ලා ඉන්නේ. ඇවිල්ලා ඊට පස්සේ අපි එකටම ගියේ කන්න. කොටුවේ තියෙනවනේ කැරවෑන් ෆ්‍රෙෂ් එක. ඒකට ගියා අපි උදේට මොනවා හරි කන්න. උදේට කාලා ඊට පස්සේ තමයි අපි අපේ ගමන යන්න පටන් ගත්තේ. පුංචි අකරතැබ්බෙකුත් තුනා ළමයි අපි යනකොට අපි බස් එක යන්න තමයි ප්ලෑන් කරේ. කියන්නේ දියසරු පාක් එකට. හැබැයි අපිට පළවත්ත බස් එකක් එදා ගන්න තිබුණේ නැහැ. ඒක නිසා අපිට චුට්ටක් වටයක් යන්න සිද්ධ වුණා වගේ එකක් වුණා. බස් එක දැන් ඔය යනවා. ඒ ගියත් අපිට මගින් බහින්න ඕන. ඊට පස්සේ අපිට හිතුණා මුලින්දම බස් එකේ යන්න නැතුව පික්මි එකක් දාගෙන ගියා නම් හොඳයි කියලා. මොකද අවසානයේදී අපිට බස් එකේ යන ගානම බස් එකේ ගියත් පික්මි එකටත් සම්පූර්ණ අපි කොටු ඉඳන් යන ඔය ගානක් මහපව් දෙන්න උනා. ඉතින් ආයෙ නම් මේ මොඩ වැඩේ කරන්නේ නැහැ. දැන් ඔන්න අපි ලං වෙලා ඉන්නේ පාක් එකට. මේ තියෙන පාක් එකේ එන්ට්‍රන්ස් එක ගාව අපි ටිකට්ස් ගත්තා. ටිකට්ස් මට මතක විදියට නම් 100ක් වගේ තමයි ඉන්නේ. ඊට පස්සේ එතන යනකොට උඩේ එන්ට්‍රන්ස් එක ගාවම වොෂ්රූම් තියෙනවා. පිටිපස්සේ වොෂ්රූම් ගිහිල්ලා චුට්ටක් රිෆ්‍රෙෂ් වෙලා එහෙම පාක් එකට යන්න තමයි මේ යන්නේ ඇතුළට අපි කට්ටිය. ඊට කලින් දවසේ ගොඩක් වැස්සලු ළමයි කොළඹට. හැබැයි එදා වාසනාවට වැස්සේ නෑ. හොඳට අවුත් වුණා. ෆොටෝස් ගන්න, ඇවිදින්න කරන්න අවුලක්ුණේ නැහැ. මේ වැස්සේ නැති නිසා. වැස්ස නම් ඉතින් අමාරුයිනේ. දැන් අපි මේ ඇතුළට යනවා. දැන් මේ ඇතුළට අපි යනවා මෙහෙම. ඇතුළට යනකොට නම් ලස්සනයි. ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. දිගටම වීඩියෝත් එක්කම ඉන්න. ඉස්සරහට ෂෝක් දේවල් ගොඩක් තියෙනවා. ඉතින් අපි එන ඉස්සරහට බලාගෙන යමු. යනකොට අපිට මේ තව යාළුවෙකුත් හම්බුණා. ඒ කියන්නේ මමයි යාළුවෝ දෙන්න. අපි තුන්දෙනා තමයි එක ගෑන්ග් එකක් ඉන්නේ. අපි තුන්දෙනා තමයි යන්න ප්ලෑන් කරේ. ඊට පස්සේ අපිට තව මේ යාළුවෙක් හම්බුණා මගදී. ඉතින් අපි ආවත් අරගෙන ගියා. අපේ බොඩි ගාඩ් විදියට අපි ආව පාවිච්චි කරා එදා දවසේදී. ඔය එන්ට්‍රන්ස් එකෙන් දැන් අපි ඇතුළට ගියාට පස්සේ ওই විදියට තමයි තියෙන්නේ. ඔය ඉන්නේ අපි 4 දෙනා. මල් 4ක් වගේ ඉන්නවා නේද ළමයි? ඇවිදන් යනවා ෆොටෝ ගහන්න හොඳ ලොකේෂන් එකක් බල. ඊට පස්සේ අපි චුට්ටක් ඇතුළට එනකොට මේ විදියට තිබුණා. ඒ හරිය චෝටේ කෙන හට් එකක් වගේ තියෙනවා. අපිට කියන්නේ ස්ටඩි කරනවා නම් වගේ, කියන්නේ පාඩම් කරනවා නම් වගේ චෝටි ස්ටඩි ඒරියා එකක් වගේ අපිට ඉඳගෙන
ගොඩක් ස්පෙන්ඩ් කරා. ඔය ඉන්නේ මායි නුවයි. අපි ඉතින් චූටි කාලේ ඉඳලා යාළුවෝ. අපි තුන්දෙනාගේ වීඩියෝ එකක් ගත්තා. ඇවිදින්න දන්නේ නැහැ හැබැයි ඒ වුණාට ඒත් කමන්නේ. අපි වීඩියෝ එකක් ගත්තා. ටික අර අවුව පිටේගෙන යනකොට චුට්ටක් අපිට අමාරුවෙත් වගේ. ඒක නිසා අපි හිතුවා දැන් ඒකේ හිටියා ඇති අපි ඒක වටේම ඇවිද්දා. ඒකේ හිටියා ඇති කියලා අපි දැන් මේ වන් ගෝල් ෆේස් එක පැත්තට යන්න තමයි ආපහු යන්නේ එළියට. එනකල් පාගය ගාවට වෙලා ඉස්සරහට වෙලා ඉන්නවා. ඔය තියෙන දියසරු පාක් කියලා. එතන හරිම ලස්සනයි. ඉතින් අර යාළුවන්ට වගේ යන්න හොඳයි. ඔන්න දැන් අපි වන් ගෝල් ෆේස් එකට ආවා. ඒ ආවට පස්සේ ළමයි දැක්කා වියානා එකේ තියෙන ස්ටෝ එක. දැන් මයි යාළුවා යන්නේ වියානා එකට. ඒක දැක්කට පස්සේ චුට්ටක් විතර අපි පොඩ්ඩක් විතර ඊට පස්සේ ගත්තා එකකින් අපි පර්ෆියුම් එකක් අරගෙන දැන් මේ යන්නේ. බලන්න ගියපු ලිප්ස්ටික් මම හොයාගෙන ගිය ෂේඩ් එක තිබුණේ නැහැ. ඒක නිසා ලිප්ස්ටික් එකක් ගත්තේ නැහැ. පර්ෆියුම් එකක් අරගෙන අපි ආවා. අද යාළුවා ගන්න තමයි අපිට ලන්ච් එක හම්බුනේ. යාගේ බර්ත්ඩේ ට්‍රීට් එක විදියට. ඉතින් අපි දැන් මේ ලන්ච් එක ගන්න ගමන් ඉන්නේ. ලන්ච් එක එහෙම අරගෙන තමයි අපි අර ගේම් එක කරන්න යන්න හිතුවේ. දැන් මේ අපි කාලා බණ්ඩි ෆුල් වෙලා ඉන්නේ. අර ගේම් එක සෙල්ලම් කරන්න යන්න යන්නේ. ඒක නිසා අඳුම චුට්ටක් මාරු කරන්න ආවා. දැන් අපි යන්නේ. මට මාරු ඔන්න ළමයි දැන් අපි ඔය ගේම් එක කරන්න යන්නේ. ඊළඟට තියෙනවා මේ ගේම් එකේ පොඩි ක්ලිප්ස් ටිකක් මම දාලා තියෙනවා. ඒක බලන්න. ඒක බලන්න. ඔයාලට කොච්චර බලුවත් ඒක බලනකොට hina යනවා, වැටෙනවා විතරයි.
දැන් ඔන්න අපි ඔය ගේම් එක සෙල්ලම් කරලා ඉවර වෙලා දැන් පේනවනේ මුණ දැක්කම හරිම මහන්සි 21යි මිග්‍රේනුයි දෙකම තියෙන මිනිස්සෙක් ඒ ගේම් එක සෙල්ලම් කරන්න යන්න හොඳ නැහැ. මොකද මට වුණ දේ තමයි වෙන්නේ. ඒකෙන් බහින්නවත් බෑ. ඔළුව රිදෙනවා. ඔළුව රිදෙනවත් එක්කම හුස්ම ගන්න බෑ. 20 එක වැඩි වෙලා ඊට පස්සේ ඒකෙන් බහැපු ගමන් ගලේ ඉන්හෙලර් එක ඇදපු එක. අර කියනවනේ පුළුවන් වැඩ කරන්න බැරි වැඩ කරන්න එපා කියලා. ඉතින් මම වගේ ඔයාලා අපහසුතාවයට පත් වෙන්න එපා. බැරි වැඩ කරන්න ගිහිල්ලා. End of the hour date. Father බොඳ වෙලා සඳ බොඳ වෙලා ඉන්නේ. So tired. Birthday ගැන වඩ මොනවද හිතෙන්නේ? හරිම සතුටුයි. 32nd birthday. yes. thank you ඔව් ඔළුව පෑදුනානේ. ඔව් ඇත්ත වශයෙන්ම බොහොම ස්තුතියි. ඔයාලා මාව එක්කගෙන ගිහිල්ලා වන් ගෝල් ෆේස් එකේ ඒ ප්ලේ කරන්න දුන්නා. දැන් මගේ හොඳටම මේ ඔළුව පෑදිලා තියෙන්නේ. මොලේත් පෑදිලා තියෙන්නේ. ඔව් දැන් යනකම් මට නිින්ද කියලා. දැන් මට නිින්ද යන්න ගියාට පස්සේ නිින්ද යන්නේ නැහැ. දැන් මට දවස් 5ක් යනකම් විතර නිින්ද යන්නේ හේකුත් නැහැ. හරි කමක් නැහැ. ඉතින් ඔයාලා නිසා තමයි මෙච්චර සතුටින් මගේ බර්ත්ඩේ එක ගෙවුනේ. ආයිත් ලබන අවුරුද්දේ ඊට පස්සේ ඉතින් එයාලා හැමම ගෙදර ගියා හලාවත. මම හැමම බෝඩිමට ආවා. මේ යන්නේ අපේ කැම්පස් එක මැද්දෙන් මම ඇවිල්ලා වීල් එක දාගෙන බෝඩිමට යනවා. මොකද ඇඟට අමාරුයි. පේනවනේ මුණ දැක්කම පේනවා හරිම තීට්ටුවෙන් ඉන්නේ. ඉතින් එහෙම තමයි සෙව්ගේ බර්ත්ඩේ එක ගෙවුනේ. අපිට හරිම ලස්සන දවසක් වුණා. යාගේ 22nd බර්ත්ඩේ එක. ඉතින් අදින් මෙතනින් බ්ලොග් එක ඉවරයි. එහෙනම් බයි බයි. ඊළඟ බ්ලොග් එකෙන් හම්බෙමු.